කියලා කල්පනා කරනවා විනාඩි 15ක් විතර. අපි දැන් පැය දෙකක් පාඩම් කරන්න කියලා ඉඳ ගන්නවා කියලා. විනාඩි 15ක් විතර මොනවා පාඩම් කරන්න කියලා කල්පනා කරනවා. එතකොට මතක් වෙනවා තව කරන්න තියෙන ඒවයි ඉස්සර කරන්න ඉතල බැරි වෙච්ච ඒවයි කරන්න හිතන් ඉඳපු ඔක්කොම ටික මතක් වෙනවා. ඒ ටික එක එක හිත හිත ඉන්නවා. දැන් මේකත් කරන්න ඕනේ, මේ ටිකක් තියලා ඒ ටික හිතනවා තව විනාඩි 15ක් විතර. පැය භාගයක් දීලා. තීරව සමහරක් කරන මොකක් හරි එකක් ගන්නවා. ඒක අරගෙන පාඩම් කරත් අර කතන්දරේ ඔළුවේ නෑ. ඒ කියන්නේ ඔළුවේ ගොඩක් තියෙන ඊළඟට කරන්න තියෙන ඒවා. ඊට කලින් කරන්න ඉඳලා බැරි වෙච්ච ඒවා. අමතක වෙලා තියෙන ඒවා. ඔය ටර්ම් ටෙස්ට් එකක් එනවා. ඒකට ලකුණු නැති වෙයිද මන් දන්නේ නැහැ. ඔය වගේ ඔහොම ටිකක් ඔළුවේ දුවා. හරි. ඊට පස්සේ වෙලාවක් පැයකමාරක් විතර වැඩ කරා කියමු. පැය දෙකෙන් ඒ කියන්නේ 3න් 4න් 3ක් කරේ වැඩ කරා කියමු. ඒකත් අර එහෙම ඵලදායීව වැඩේ වෙන්නේ නැහැ. වෙන වෙන හිත ඒවා ඉතින් එහෙම වැඩ කරා. දෙහිම නැතුව මෙහෙම අර ආට ෆික්ස් විදියක් තියෙද්දි බ්‍රහස්පතින්ද 3ට කියලා ඔයා පාඩම් කරන්න බේසිකාවෙන් වාඩි වුණොත් පාඩම් කරන්න ඕන වැඩේ මොකද්ද කියලා ඉතල තියෙනවා. ඒක කරගෙන යන්න තියෙන වෙන මොකුත් හිතන්න දෙයක් නැහැ. සෝ පාඩම් කරද්දි වෙන මොකුත් හිතන්න මේවා. ඔය ඉස්සරහට කරන්න තියෙනවා පරණ කරන්න බැරි වෙච්ච ඒවා ඔක්කොම පැත්තකින් දාලා කරන වැඩේ විතරක් කරන අර ටික පස්සේ බලනවා කියලා හිතලා. සහ ඔයා පාඩම් කරගෙන යනකොට ගොඩාක්ම සිහිය එහෙම යන જાතිය ළමයෙක් නා. විනාඩි 5ක් විතර ඇති වෙන ලෝකෙක. විනාඩි 5ක් මේ ලෝකෙ විනාඩි 10ක් වෙන ලෝකෙක. ආයෙ මතක් වෙලා ආයෙ මේ ලෝකෙට එනවා. ආයෙ මේ ලෝකෙ විනාඩි 5යි. ආයෙ විනාඩි 10ක් විතර වෙන මනෝ ලෝකෙක. එහෙමනම් සාමාන්‍යයෙන් අර එන්න මෙහෙම එකක් කියනවා. ඔයාලට දැන් හිතන්නකෝ පැය දෙකක් පාඩම් කරන්න තියෙනවා කියලා. පැය දෙක ඒවා හවස 4 ඉඳන් 6 වෙනකම් පාඩම් කරන්න දාගෙන තියෙනවා. එක දිගට පැය දෙකක් කියලා ඕක ගන්න නැතුව ඕක ගන්න පැය භාගයව 4ක් කියලා හිතා ගන්න. එක එක පැය භාගයව කඩා ගන්නවා. මම කලින් කියලා තිබ්බේ මේවා සමහරක්. විනාඩි 20කටයි විනාඩි 5කටයි තවත් විනාඩි 5කටයි කියලා. ඊළඟ පැය භාගෙත් විනාඩි 20ට 5ට කියලා කනා ගන්න. සමහරුන්ට ඕක පැය භාගයකට ගන්න එක හරියන්නේ නැහැ. සමහරුන්ට හරියන්නේ මේක පැයේ කොටස් දෙකකට කියලා ගන්න එක. පැයේ කොටස් දෙකකට කියලා ගන්නවා නම් ඔයා කරන්න ඕනේ ඒතර පැයක් කියන විනාඩි 60ක් නේ. ඒ විනාඩි 60 කනා ගන්න විනාඩි 40යි 10යි 10යි විදිහට කියන අරකේ දෙගුණි විදිහට. ඔය විදිහට දෙකෙන් මොකක් හරි එක්කර යන්න පුළුවන්. මම මොකද්ද මේ කියලා කියන්න. පැය භාගෙ විනාඩි 20යි 5යි 5යි කියලා දා ගන්නවා කියලා කියන්නේ. ඔයා පැය දෙකෙන් දැන් ඔයා පැය දෙකක් පාඩම් කරනවා කියලා හිතන්නේ. ඔයාට පැය භාගෙයි පාඩම් කරන්න තියෙන්නේ. පැය භාගෙන් මුල් විනාඩි 20 ඔයා අදාළ මොකක් හරි කොටස පාඩම් කරනවා. ඊළඟ විනාඩි 5 මොනවද පාඩම් කරේ කියලා නැවත අද්දාලා රිවයිස් කරනවා. දැන් ඔය මම කරන්නේ මොකක් හරි කොටසක් ඉගෙනනකොට පස්සේ කියපු ටික ආයෙ ආයෙ කියාගෙන යන්න. ඒ වගේ ඕගොල්ලෝ පාඩම් කරන එක නැවත රිවයිස් කරනවා. ඊළඟ විනාඩි 5ක් ටිකක් ඔය නිකන් ඉන්නවා කියන Facebook යනවා YouTube එකේ වීඩියෝ එකක් බලනවා නෙවෙයි ඈ. ඒවට ගියාම ආයෙ එන්න බැරි වෙන්න ඒවා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවල ඇල්ගොරිතම් එක ඩෙවලොප් කරන්න යාලා ඩොලර් මිලියන බිලියන ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ ඒකට එන කෙනාව ඒ කියන්නේ ඒවල view යන්නේ එන්න විනාඩි 5කට කියලා විනාඩි 45 යන්න තරම් දෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ concept එක. විනාඩි 5කට කියලා ගන්නවා. අපි යන්නේ Facebook කරේ YouTube කරේ විනාඩි 5කට Facebook යනවා. එහෙමනේ යන්නේ. එනකොට විනාඩි 5 යනවා. අපිට තේරෙනවා විනාඩි 5 ගියා කියලා. ඊ තව ටිකක් ඉන්නවා. තව දිගට පහළට යනවා. දැන් අප්සෙට්. දැන් තේරෙනවා දැන් මොකද්ද මේ කරන්නේ? මොකද විනාඩි 5ක් කියලා ලේදාවේ දැන් විනාඩි 15ක් 20ක් පැය භාගයක් වෙලා ෆුල් අප්සෙට් ඒත් යනවා. ඒ කියන්නේ අප්සෙට් එකේ බලනවා තව දුරටත්. ඒව ගිහිල්ලා ඇයක් විතර ගිහිල්ලා තමයි අමාරුවෙන් ඒකෙන් ගැලපෙන්නේ. ස්ටේටස් එකෙන් බලන්න ගියාම WhatsApp වල එකක් ඔබනවා. ඊළඟ ඔබනවා. ඩවුල් ඊතර අමාරුයි. ඉතින් අමාරුවෙන් ඔබනවා. දිගට යනවා. මේක නෑ ස්ටේටස් එක ඉවරනකොට වැඩි නවත්තන්න. ඉතින් එහෙම හින්දා ඔය විනාඩි 5 Facebook යන්න ස්ටේටස් ටික පොඩ්ඩක් ටග් ගාලා බලනවා. ටග් ගාලා බලන්න බෑ ඒවා. හරි. එහෙනම් බලන්න ඉවත් එක හැප්පෙන්න බෑ. ඒවා හදලා තියෙන්නේ ඒක ඩිසයින් කරන මූලික අරමුණ ඒක. ඉතින් ඒවත් එක්ක හැප්පෙන්න උඹලට අපිට බෑ. ඒ හින්දා ඊට හොඳයි ඒ වෙලාවට යන්න නැතුව ඉන්නේ. يعني සහ ඔය වැඩ කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා වෙන කොහෙන් හරි තමන්ට ගන්න බැරි තැනකින් තියලා තියන්න. උරණ අම්මට තාත්තට හරි දෙන්න අඩු ගන්න ඒ පිරිස හරි සතුටු වෙයි මේක වැඩක් හරි කරනවා කියලා කියන්නේ. ඔයම හරි පොසිටිව් දෙයක් එතන තියෙනවා. එතකොට මේ විනාඩි 5 පොඩ්ඩක් නිකන් නිදහසේ ඉන්න ඔය පොඩ්ඩක් ඉන්න. ඉඳලා ආයි ඊළඟ විනාඩි 20ක් පාඩම් කරනවා. විනාඩි 5ක් මොනවද කරේ කියලා බලනවා. ආයි විනාඩි 5ක් නිකන් ඉන්නවා. ඔයා ගණන් හතර එකක් වගේ නම් කරන්නේ මේ විනාඩි 25ම මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ගණන් හතරදී ආයේ මොනවද කලින් හදපු ගණන් කියලා බලන්න ඕනේ නෑනේ. ගණන් හැදිල්ලන්නේ ඒක. එතකොට නම් මේ විනාඩි 25ම එකක් කරලා පහ වෙනම කඩා ගන්න. ඔය විදිහට තමන් අර වැඩ කරන එක ඵලදායී කරන්න පටන් ගන්න. වැඩ කරන වෙලාව වැඩි කරන්න යන්න ඕනේ ඕගොල්ලෝ දැනට. වැඩ කරන වෙලාව කොහොම හරි ඒ කියන්නේ තනියෙන් වැඩ කරන්න පැය 30ක් වගේ තියාගන්න බලන්න කොහොම හරි. ඊට වැඩි වුණොත් තම හොඳයි. 30 වගේ නම් ඒත් ඇති. ඔතරම් ප්‍රමාණ 20ත් ෂේප් 30 වගේ නම් ප්‍රමාණවත්. එතකොට ඒ වෙලාව